ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මගේ යාළුවනේ පුංචි වීඩියෝ එකක් ගෙනා මේ වීඩියෝ එක ගෙනාවේ රට ඉන්න යාළුවන්ට. රට ඉන්න මගේ රටවිරු කාන්තාවන්ට සහ රටවිරු අපේ කොල්ලන්ට. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවර වෙනකම් බලන්න. බලලා ඔයාලා මේකෙන් අදහසක් ගන්න. ඇත්තටම ගොඩක් වටිනවා. ඔයාලට මේ කියන දේ. ඉතින් ඔයාලට කියන්නේ මේ රටවල වල ඇවිල්ලා යම් කිසි මුදලක් හම්බ කරා නම් ඔයාලගේ account එකටත් කීයක් හරි දාගන්න කියලා තමයි අපි මේ කියන්නේ. ඉතින් එහෙම දාගත්තොත් තමයි ඔයාලට ලංකාවට ගියලාට ඔයාලගේ අතේ කීයක් හරි ඉතුරු වෙන්නේ. මෙහි ඇවිල්ලා අපි ලංකාවේ ඉන්න හැමෝටම සල්ලි දාලා යාළුවන්ට සහෝදරයන්ට හැමෝටම සල්ලි දාලා අන්තිමට ඔයාලට සත පහක් වත් නැති වෙච්ච ලාවට ඔයාලා අසරණ වෙනවා. ඊට පස්සේ එක එක්කෙනාගෙන් ඉල්ලන්න ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? නිකන් බාල්දු වෙන්නේ. කවුරුත් දෙන්නේ නැහැ. අපි දුන්නට කවුරුත් දෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔයාලත් පුළුවන් විදිහට කීය හරි මෙහෙ ඉන්නකොට Tamanට ලෙඩක් දුකක් හැදුන වෙලාවට කීයක් හරි ඉතුරු කරගත්තොත් ඔයාලට තමයි මේකේ වටිනාකම තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් විවරකම් බලලා කමෙන්ට් කරගෙන යන්න. හිතන දේ ඔයාලට කියන්න ඕනේ. මොකද මේ මං ගැන. ඒ වගේම ඔයාලට මං හිතන මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙවි කියලා. යාළුවනේ ඇත්තටම මාත් ඉන්නේ අසනීපෙන් දැන්. ඔයාලම කියන්නකෝ බලන්න අසනීපයක් හැදුනාම අපිට මොනවද ඉස්සල්ලාම හිතෙන්නේ කියලා. අනේ මට ගෙදර යන්න තිබ්බනම් හොඳයි කියලා හිතනව නේද? මගේ කාල සීමාව ඉවරයි. අවුරුදු 7යි මාස 2යි. නමුත් ගෙදර යන්න විදියක් නැහැ. එයි සල්ලි ඉතුරු කරලා නැහැ. අපි ගන්න පඩිය එහෙන් පිටින්ම ගෙදරට දානවා. දාලා අන්තිම මොහොතේ ගෙදර යන්න ලෑස්ති වෙනකොට දැන් කො සල්ලි ගෙදර ගියාම කවුද දෙන්නේ? මාසයක් දෙකක් යනකම් හරි අපි වැඩක් කරනකම් හරි අපිට සල්ලි ඕනේ. ඒක නේද ඇත්ත? අපි එකතින් හරි මොඩයි. අපි හැමෝම මොකද පඩි අරගෙන ගෙදර අයට අපි පිටිම දාන්නේ ගෙදර අය සතුටු කරන්න, කන්න බොන්න දෙන්න, ගෙවල් දොරවල් හදන්න. ඒ හැමදේම හිතලා අපි යාලට සල්ලි දානවා. ඒක වැරදි නැහැ. මත් එහෙම තමයි. මම පුංචි දෙයක් කියන්නම් ඔයාලට. මට බැරි වුණ දේ ඔයාලා කරන්න. ඇත්තටම හිතට ගන්න. පඩි අරගෙන ඔයාට දිනාර 10ක් අයින් කරගන්න. මොකද ගන්න පඩිය එහෙම් පිටින්ම ගෙදරට දාලා ඔයාට ලඩක් වුණාට පස්සේ ඔයාට ලංකාවට යන්න උනාට පස්සේ කවුරුත් සලකන්නේ නැහැ. බෙහෙත් ටිකක් ගන්නවත් අන්තිමට සල්ලි නැහැ අතේ. අපි එක එක්කෙනාගෙන් ඉල්ලන්න වෙනවා. ඇයි අපි කාගෙන්වත් සල්ලි ඉල්ලන්නේ? අපි හම්බ කරානේ. හම්බ කරනවනේ නේද? මේ මාසෙ ඉඳන් ඔයාලා හිතට ගන්න. තමන්ගේ පඩියෙන් කීයක් හරි ඉතුරු කරගන්නවා කියලා. 10 ගානේ ඉතුරු කරන්න. ඔයාට ඉතුරු එක ගෙදරට දාන්න. මොකද යාළුවනේ ඒක මට හොඳටම තේරිලා තියෙන නිසායි මම ඔයාලට කියන්නේ. මට බැරි වුණ දේ ඔයාලා කරන්න. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. කීයක්වත් පොතට දාගන්න. තමන්ගේ බැංකු පොතට කීයක් කර දාන්න. හැම කෙනෙක්ම සහෝදරයෝනි හැමෝටම කියන්නේ. මොකද අපේ අතේ පය හයි හැමදාම තියන්නේ වැඩ කරන්න. අද හොඳට ඉන්නවා. හෙට ලෙඩ වෙන්න පුළුවන්. නෙගට ගන්න බැරි වෙන්න පුළුවන්. අපි දන්නේ අපේ ජීවිතය ගැන. ඒ නිසා ඉතුරු කරගන්න තමන්ට. සමහරක් කන්න බොන්නවත් නැහැ මේ කිසිම දෙයක්. ඔක්කොම ගෙදරට අරිනවා. ගෙදරට දෙන්න උදව් කරන්න. තමන්ට කීයක් හරි තියාගෙන.
තමන්ට කියලා ගන්න රත්තරන් බඩුව මුත්තක් ඔය කරාඹු දෙක චේන් පොට අරන් දාගන්න. ලංකාවට යනකොට ඔයාට ඒක වටිනවා. පුංචි දෙයක් කියන්නම් මේ ඔන්ලයින් අය මාත් එක්ක තරහ වෙන්න එපා. මොකද මම කියන්නේ යාළුවගේ බිස්නස් එක නැති කරන්න නෙමෙයි. මගේ යාළුවන්ට මම කියන්නේ ගන්න හොඳ දෙයක්. මොකද මම අවුරුදු 5ක් එකතු කරා ඔන්ලයින් බඩු රෙදි හැමදේම ආසාවට ගත්තා. වැඩක් නෑ ළමයි. ගෙදර ගියාට පස්සේ ඒ වගේ ටික කාලයයි ඒ සල්ලි ඉතුරු කරගත්තා නම් ගෙදර ගිහින් අපි මාසයක් දෙකක් කාලා බීලා හරි ඉන්නවා. අත්දැකීමෙන් කියන්නේ අවශ්‍ය දෙයක් පමණක් ගන්න තමන්ට ඕන දෙයක්. නිකරුණේ ඔන්ලයින් බඩු දැක්කට ගන්න යන්න එපා. තමන්ට අවශ්‍ය කරන දෙයක්, දරුවෙකුට අවශ්‍ය කරන දෙයක් එකතු කරගන්න. මම මේ කියන්නේ කාත් එක්ක තරහකට නෙමෙයි. අද මට හොඳටම හදවතට දැනුම් දෙයක් ඔයාලට කියන්නේ. ඇත්තටම මට ගෙදර යන්න ඕනේ. අපි හම්බ කරන දේවල් මෙහෙ නාස්ති කරගන්න එපා. අපිට කියලා දෙයක් ඉතුරු කරගන්න ඕනේ. මොකද අපි අසරණ වෙනවා අන්තිම මොහොතේ. ජීවිතේ අපි කොට යන්න නම් අපි දුක් විඳ නම් ඒක ප්‍රතිඵල අපට ලැබෙන්න ඕනේ නේද? ඔයාලා හොඳට හිතට ගන්න. ඔයාලා හම්බ කරන දේ ඉතුරු කරගන්න ඔයාට. ඔයා වෙනුවෙන්. අවුරුදු 2-3 ඉවර වෙනකොට තන්දෝසෙන් ඔයාට ගෙදර යන්න පුළුවන්. මොකද ඔයාගේ පොතේ සල්ලි තියෙනවා. ඔයාගේ රත්තරන් බඩු තියෙනවා ඇත්තේ. ඒව හදිස්සියකට අපිට බැංකුවකුණත් තියන්න පුළුවන්. නේද? තියානෝනේ මේ දේ හොඳට හිතට ගන්න. අද මට බැරි වුණ දේ ඔයාලා කරන්න. අද ඉඳන් මේ මාසෙ පඩියේ ඉඳන් ඉතුරු කරන්න. සතුට වෙන කාරණා දෙකක් තියෙනවා. මම මේ දේ කියපු දෙන්නේ 3 දෙනේ ඇත්තටම ඉතුරු කරනවා. එයාලා මට කතා කරලා කියනවා අක්කේ මෙච්චර ගාණක් පොතේ තියෙනවා කියලා. සතුටුයි. ඉතුරු කරගෙන ඔයාගේ ගමන සාර්ථක කරගන්න. සතුටින් ඉන්න කන්න බොන්න හැමදේම කරන්න. හැබැයි ඔයාට ලංකාවට යන්න ඕන වෙන දවසක් එනවා කියලා හිතේ තියාගන්න. අපිට හැමදාම මෙහෙ ඉන්න බෑ. කවදා හරි අපි යන්න ඕනේ. අන්න එදාට යන්න ලෑස්ති වෙනකොට ඔයාටත් මේ ටික තේරෙන්න ඕනේ. තේරුම් යයි. අංජලියක් එදා මොකද්ද කිව්වේ කියලා. අපි මේ රටවල ගොඩක් දුක් විඳින හැම කෙනෙක්ම ඥාන පිරිමි ભેදයක් නැහැ. ඒ හැමෝටමයි කියන්නේ තමන් වෙනුවෙන් තමන් ගැන හිතන්න කියලා. ඉතින් මේ කතාව අහපු අය හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. හැමෝටම ආදරේ අල්ලා දෙපිටයි පුත්සරණයි.